Hi ළමයි, welcome back to Fati Days YouTube channel. ඔන්න ඉතින් අදත් හරිම ස්ටඩි ව්ලොග් එකක් ගෙනාවා. ඉතින් අද ස්ටඩි ව්ලොග් එකේත් ඔන්න ආය back to study තමයි අපි කරන්න යන්නේ. මොකද දවස් ගාණක් ඉඳලා අපි ස්ටඩි ස්කිප් කරලා හිටියා. ඔන්න ඉතින් අද ආයෙත් අපි ස්ටඩි එක පටන් ගන්න තමයි වෙලා ඇස්ති වෙන්නේ. ඔන්න ඉතින් මම චූටි ඩ්‍රින්ක් එකකුත් හදාගෙන තමයි ස්ටඩි කරන්න පටන් ගන්න යන්නේ. හරිද? ඉතින් ඔක්කොම කලින් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ඉල්ලනවා. හරි, අද vlog එකේදී මම හිතුවා ස්ටඩි ටිප්ස් එක්ක දෙන්න ඕනේ කියලා. මොකද මම හිතනවා ඉතින් ශ්‍රී ලංකාවෙත් ගොඩක් ළමයින්ගේ මම කියපු විදිහටම ඇති ටර්ම්ස් එහෙම මාරු වෙලා ඒ වගේ ඇති. ඉතින් එතකොට පාඩම් කරන්නත් ගොඩාක් තියෙනවා ඇති. ඉතින් ඒක නිසා මම හිතුවා ඔයාලට ස්ටඩි ටිප්ස් එක්ක මේ වීඩියෝ එක ගේන්න. ඒ කියන්නේ මම යූස් කරන ස්ටඩි ටිප්ස් වෙන එකක් නෙමෙයි, මම යූස් කරන ඒවා තමයි. ඉතින් සමහරවිට ගොඩක් මම සතියක් විතර ලොකු බ්‍රේක් එකකුත් ගත්තා. නිකන් ඔය හිටියා පාඩම් කරේ නැහැ, කිසිම දෙයක් කරේ නැහැ. ඔන්න දැන් අද තමයි ඔය බහැලා තියෙන ඔය වැඩේට. හරිද? ඉතින් ඔන්න එහෙනම් ඉහි කරන්න කලින් සාමාන්‍ය අපි එක්සෑම් එකකට කලින්ම ඉඳන් රෙඩි වෙන එක ගොඩක්ම හොඳයි. එනවාට අපේ තියෙන මානසිකත්වයත් එක්ක නිසා අපි එහෙම කවදාවත් කලින් ඉඳන් රෙඩි වෙන්නේ නැහනේ. අපි සාමාන්‍යයෙන් එක්සෑම් එකකට කලින් දවසෙත් නැහැ. සාමාන්‍යයෙන් නැති ළමයි සතියක් සති දෙකකට කලින් තමයි පටන් ගන්නෙ. ඉතින් මමත් එහෙම යන්නේ තමයි සතියක් සති දෙකක් තමයි පටන් ගන්නෙ. ඒත් ඉතින් මේ සැරේ මම හිතුවා පොඩක් කලින් පටන් ගන්න බලමු මොකක් හරි චේන්ජ් එකක් වෙනවද කියලා. ඉතින් මම කියන්නේ ඔයාලට ඉස්සරහින්ද එතකොට අපිට අර ස්ට්‍රෙස් එක අඩු වෙනවා. අපි හොඳට වැඩ ටික කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මොකද අපි සති දෙකක් තියලා ඒක කරොත් එහෙම ඒ සති දෙකේ මොන ප්‍රශ්නේයිද මොන වැඩේයිද කියන එක අපි දන්නේ නැහැ. ඒක නිසා ඔයාලා කලින් ඉඳන්ම රෙඩි වෙන එක ගොඩක් හොඳයි. නිසා ඉතින් කලින් ඉඳන් මොනවද කරන්න ඕනේ? මොනවද කරන්න ඕනේ ගත්තේ ඔයාලා කරන්න ඕනේ ෂෝට් නෝට්ස් ගන්න එක. ඉතින් ෂෝට් නෝට්ස් කියන එක හැමෝටම සෙට් වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරවිට හැමෝටම සෙට් වෙන්නත් පුළුවන්. ඉතින් මම නම් ෂෝට් නෝට්ස් තමයි ගොඩක්ම යූස් කරන්නේ. ඉතින් ඒ නිසා ෂෝට් නෝට්ස් ගහලා යූස් කරන පාඩම් කරනම කට්ටිය ඉන්නවා නම් ඒ කට්ටිය කලින් ඉඳන්ම ෂෝට් නෝට්ස් ගහන්න. මම නම් එහෙම තමයි කරන්නේ. ෆුල් ටොපික් එක මම කියවගෙන තනියෙන් සාමාන්‍ය ඔක්කොම ගහලා ඉවර කරනවා. සාමාන්‍ය හැබැයි සයන්ස් වගේ සබ්ජෙක්ට්ස් වල නම් ෂෝට් නෝට් එක සාමාන්‍ය ටීච් කරාට පස්සේ ගහන එක ගොඩක් හොඳයි. මොකද මමත් ගොඩක් නෝට් කරලා තියෙනවා. අපි ෂෝට් නෝට් එක ගැහුවට පස්සේ තමයි අපි බලන්නේ ආන්නේ මේක ටීචර් මේ කරලා තියනවා නේද කියලා. එතකොට අර අපිට මිස්ටේක්ස් ටික අහු වෙනවා. එතකොට ආයෙ අපි ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ ඒකට. ඒක නිසා ටීචර් කරනකන් ඉඳලා එක ලෙසන් එකක් ඉවර වුණාට පස්සේ ඔයා කරන එක ඉතින් ගොඩක් හොඳයි. එතකන් ඉතින් ඔයාලට පුළුවන් අනිත් සබ්ජෙක්ට් වල ෂෝට් නෝට්ස් එහෙම ගහලා ඉවර කරන්න. ඉතින් සෙකන්ඩ් ටිප් එක තමයි කලින් එනම්ම සබ්ජෙක්ට්ස් ඉවර කරගෙන එන එක. ඒ කියන්නේ සාමාන්‍ය අපිට පාඩම් කරලා ඉවර කරන්න ඕන සබ්ජෙක්ට්ස් තියෙනවානේ. හරියට හිස්ටරි, රිලිජන් වගේ ඒවා. ඒ වගේ ඒවා අපිට තනිකර තියෙන්නේ තියරි. එතකොට ඒවා අපිට කියවලා ෂෝට් නෝට් කරලා අපිට ඒවා තනියෙන් පාඩම් කරලා ඉවර කරන්න පුළුවන්. ඒක නිසා දැන් එක්සෑම් එකක් සාමාන්‍යයෙන් ලඟ වෙලා මාසයක් වගේ කාලයක් ඇතුළත ඔයාලට පුළුවන් ඒ වගේ සබ්ජෙක්ට්ස් ඉවර කරන්න.
ඒ කියන්නේ totally I think ඒ subject එකේ nothing කියන තරමට ඔය ටික පාඩම් කරලා ඉවර කරා. එතකොට ආයෙ subject එක ආයෙ බලන්නේ නැහැ මේ කරන්නේ නැහැ. එතකොට ආයෙ සැරින් සැරේ ඒකේ short notes ටිකක් කියවලා ආයෙ rewind කරගන්නත් ඕනේ. එතකොට ඔයාට main focus එක ඔයාගේ main subjects වලට විතරක් දෙන්න පුළුවන්. ඊට third tip එක විදිහට මට කියන්න පුළුවන් ඔයාලට අපි සබ්ජෙක්ට් එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙන ලෙසන් එකේ එක ටොපික් එකක් කියලා. ඒ කියන්නේ සබ් ටොපික්ස් ඒ කියන්නේ මේන් ටොපික් එක අරගෙන ඒකේ සබ් ටොපික් තියෙනනේ. ඒ සබ් ටොපික් එකෙන් එකක් කියවලා ඒක ඉවර වෙලා ඒකේ ෂෝට් නෝට් එකක් ගහලා ඊළඟ සබ් ටොපික් එකට යන්න. එහෙම කරන කට්ටියක් ඉන්නවා. නැත්තම් එහෙම ඔක්කොම කියවලා ඉවර වෙලා ඔයාලට ෂෝට් නෝට් ගහලා ඒ ටික පාඩම් කරන්නත් පුළුවන්. ඉතින් ඒ දෙකම ගොඩක්ම හොඳයි. ඉතින් දෙකම එක වගේ තමයි. එනවාට ඉතින් අර ටයිම් එක ඒ වගේ අර මැදදී නවතිනවනේ ෂෝට් නෝට් එක දැන් භාගයක් ඉතුරු වෙනවනේ. ඉතින් ඒ ප්‍රමාණය වැඩි. ඊට වඩා ඉතින් ෆුල් ටොපික් එකම කියවලා ඉවර වෙලා ෂෝට් නෝට් එකක් ගන්න එක ගොඩක්ම හොඳයි. ඉතින් ඔය වගේ ස්ටඩි ටිප්ස් try කරලා බලන්න. ඉතින් තව ඉස්සරහට ගේන්න ඉන්නවා බලාගෙන ඉන්න. ඉතින් මම ලයිබ්‍රරි එකෙන් ගත්ත පොතක් ප්‍රේත දූතිකා කියන එක. මනෝජ් ප්‍රසන්න රත්නායක මහතාගේ පොතක්. ඉතින් ඒකේ තියෙන්නේ ප්‍රේතයෝ කියන ඒ කට්ටිය ගැන. ඉතින් තාම කියවලා ඉවර නැහැ. බලමු ඉතින් ඉස්සරහට මේ පොතත් ඉතින් මම මේකට ඇඩ් කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් එහෙමත් එකම චූටි බඩගින්නකට මම ගෙදර තිබ්බ ලාස්ට් ඕට්ස් ටික කෑවා. ඉතින් බඩගින්නට ඉතින් මොන හරි ගෙදර තිබ්බත් ඒ ටික තමයි කන්නේ. ඉතින් අපි මං වගේ ඕට්ස් පිස්සුවක් තියෙන කට්ටියත් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි එහෙනම් ඕට්ස් ටිකක් කාලා ඉවර වෙලා මගේ ස්ටඩි ලොග් එක එන්ඩ් කරනවා. ඉතින් ඉස්සරහට තවත් ලොග්ස් ගේන්න බලාපොරොත්තුෙන් ඉන්න නිසා මම subscribe කරලා තියාගන්න. ඉතින් ඉස්සරහටත් තියෙන vlogs බලන්න. ඉතින් night dinner එකට අම්මා හදපු pasta එකක් කාලා ඉතින් ඔන්න දවස ඉවර කරනවා. එහෙනම් ඉතින් හැමෝටම bye. මම subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.